මේගොල්ලෝ සතුටු වෙන්න ඕන. ජනාධිපතිතුමා ඇතුළේ අපේ ආණ්ඩුව දේශපාලන පරිගැනීම් කරන්නේ නැහැ. එහෙම කරා නම් මේ ඔක්කොම මේ නඩේම එක්ක වැලිකඩ එක්ක අඟුරු කොලේ. අපේ ගරු ජනාධිපතිතුමා ඊයේත් කිව්වා දිගට කියන අපරාධ රාජ්‍යයක් තිබුණේ. අපරාධ රාජ්‍යයක්. මේක හැම දෙයක්ම කුඩු වලටද පාතාලයටද දේශපාලනයේ සම්බන්ධයි. හරියට ගහට පොත්තට ගහක් වගේ අකණ්ඩ අභේදනීය සම්බන්ධයක්. ඒක හරියට හෙළිදරව් වෙනවනේ. දැන් එකට මේ මහත්තුරු ඉන්නේ. වෙන වෙනම රටේ ජනතාවට පෙන්නනවා අපි වෙනමයි, අපි විශිෂ්ටයි, අපි සුවිශේෂයි, අපි වෙනම නෑ. චරිත් අබේසිංහ සජපේ, රකිත රාජපක්ෂ පොට්ටුවේ. දැන් ඔක්කොම එකට බේර ගන්නවා හරක්කට. ඇත්ත හරක්කට නෙවෙයි, නදුන් චින්තක නෙවෙයි, මෙන්න හරක්කටාලා. ඇත්ත හරක්කටාලා එළියට එනවා. රකිත රාජපක්ෂලා, විජේදාස රාජපක්ෂලා, දේශබන්දු නෙවෙයි, දේශ වෙන එකක් කියන්න වෙන්නේ. ඒ නිසා දැන් හරි පැහැදිලි. දැන් අපි අහනවා විපක්ෂ නායකතුමාගේ යන්නේ කොහෙද මල්ලේ පොල්ලගේ කතා කියන්නේ නැතුව ඒවට උත්තර දෙන්න. ඒයි සජිත් හරි කවුරු හරි කමන්නේ. වැරදි තොරතුරු නෙමෙයි, නිවැරදි තොරතුරු අරගෙන හරියට කියන්න. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියන්නේ දැන් වැඩේ හරියට යනවා. ජනතාව කියනවා දැන් මේ Facebook එකේ තියෙනවා මෙදා තමයි ගහපු කතිරේ. කතිරේ මේක තමයිලු කතිරේ. ඔව්නේ වැඩේ හරියට යනවා. මන් දැක්කා නාමල් රාජපක්ෂ මහත්තයා ජනතාවට ඕන අත්අඩංගුවට ගැනීම ජනපතිගෙන් කතා නොවේ. ජනතාවට ඕන අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ කතා නෙවෙයි. බඩු මිල ඉහළ යාමට උත්තරයි. ගරු මන්ත්‍රීතුමා කාලය අවසන් ඔබතුමාගේ. තප්පර 30ක් දෙන ගරු සභාපතිතුමනි. ඕන්න කතන්දරේ. හදිස්සි වෙන්න එපා, කලබල වෙන්න එපා නාමල්. ඔයා ළඟට එනකන් ඉන්න. නම අඬ ගහනකන් ඉන්න. ඔව් මේ ජනවරමේ ගරු ජනාධිපතිතුමාට අපේ 159කට ඡන්ද ලැබුණේ ඒ වරමේ තියෙන්නේ මහා පොදු සාධකය. ඕක තමයි අත්අඩංගුවට ගැනීම, යුක්තිය ඉටු කිරීම, වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම, මේ මහා ජනතාවට යුක්තිය ඉටු කිරීම. ඒක තමයි මේ කරමින් යන්නේ. ඒකට යම් කාලයක් ගියා. අවශ්‍ය ආයතන පිහිටවන්න ඕන. ඊයේ ගරු ජනාධිපතිතුමා කිව්වා මහාධිකරණ 7ක් අලුතින් ඇති කරලා තියෙනවා. විනිසුරුවම් පත් කිරීම කරනවා. ඒ අවශ්‍ය කරන ප්‍රතිපාදන දෙනවා. මහාධිකරණ නීති කරනවා. ඒ විතරක් නෙමෙයි CID එකට අවශ්‍ය කරන පහසුකම් දෙනවා. ඒ ක්‍රියාවලියත් එක්ක කෙමින් ආන්න ඔයගොල්ලෝ ළඟට එනවා. නම අඬ ගහනකම් ඉන්න නාමල් නාමල් අපේ ජනවරමේ ප්‍රධාන කාරණයක් තමයි මේ ඉෂ්ට කරමින් ඉන්නේ. ඒ නිසා ඉක්මනින් එනවා. ඒකට කියන්න එපා දේශපාලන පරිගැනීම් කියලා. ගරු සභාපතිතුමියනි, මේගොල්ලෝ සතුටු වෙන්න ඕන. ජනාධිපතිතුමා ඇතුළේ අපේ ආණ්ඩුව දේශපාලන පරිගැනීම් කරන්නේ නැහැ. එහෙම කරා නම් මේ ඔක්කොම මේ නඩේම එක්ක වැලිකඩ එක්ක අඟුරු කොලේ. ඒක තමයි. ඒ නිසා හරි පැහැදිලි අපි ඊටාම වේගෙන් ඒ විතරක් නෙවෙයි ක්‍රමානුකූලව මේ රට ගොඩනගනවා. පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් උදා කිරීම වෙනුවෙන් ජනතා බලාපොරොත්තුව ඉෂ්ට කරමින් ඉන්නවා කියන පණිවිඩය දෙමින් ගරු සභාපතිතුමිය කාලය ලබා දීම සම්බන්ධව ඔබට ස්තුතිවන්ත වෙමින්